ඔන්න එකමත් එක කාලෙක ලස්සන ගම්මානයක වාසුයි ඔහුගේ බිරිඳයි ජීවත් වුණා. ඔවුන් දෙදෙනා බොහොම දුප්පත් ජීවත්වීමට කළේ ගොවිතැන්. ඉතින් ගොවිතැනට සූර වාසු ගොඩක් මහන්සියෙන් තමාගේ ඉඩම වගා කරලා හේනි පළදාවෙන් ඉතා දැහැමිව ජීවත් වුණා. මැනිකේ මෙදා පොටේ නම් මහන්සි වුණාට පාඩුවක් වෙන එකක් නෑ. අටුකොටු පිරෙන්නම මෙදා පොටේ පළදාව නෙලා ගන්න පුළුවන්. මගේ මැනිකේගේ වාසනාව තමයි. දැන් ඉතින් දෙන්න තුන් දෙනා වෙන්ට යන නිසා කේ ඩිංගත් ලොකුවට හදාගන්න එපායනේ. මහත්තයාගේ මහන්සියේ ප්‍රතිඵල තමයි ඉතින්. ඔච්චර රැයක් දවාලක් නැතුව මහන්සි වුණාද? කවදා හරි දවසක අපට උතුරන්න හරියන්න ඕන මහත්තයා. එතකන් අපි ඉඳගෙන ඉමු. ඉතින් මේ ඉන්නේ සිරිපාල මුදලාලි. ගමේම ලොකුම ඉඩම් කොටහක් තියෙන සිරිපාල මුදලාලිට. මිනිහා හරිම චණ්ඩියා. ඒ වගේම හරිම කපටි පුද්ගලයෙක්. සිරිපාලට දෙයක් ඕනි වුණොත් බලෙන් හරි ඒ දේ ගන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි මෙදා පොටේ නම් සිරිපාලගේ හේන් ඔක්කොම වගේ පුරන් වෙලා ගිහිල්ලා. ඒ නිසා ගොඩක් කනස්සල්ලෙන් තමයි ඉන්නේ. වාසු වැඩ වගේ. පුංචිරාල මේ කොහ යන ගමන්ද? මම මේ කඩමණ්ඩියට යන ගම. මෙදා පොටේ නම් අස්සන්න සරුවටම තියෙනවා නේද? ඒකට මගේ වගේම ගමේ අනිත් හේන් ඔක්කොම වගේ මෙදා පොටේ පුරන් වෙලා ගිහිල්ලා. මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ. ඒ අතින් ඔබ හරි වාසනාවන්තයි බා. අනේ මන්ද පුංචිරාල මටත් හරිම කනගාටුයි. එක එක කාලවල එක එක විදියනේ. අපි බලමුකෝ හොඳ දෙයක් වෙයි ඉස්සරහට. හරි වාසු මං එනං ගොයින් එන්නම්කෝ. මැනිකේ තේ කාඩුකු රබ්බමුද? හොඳටම මහන්සි. ඉන්නකෝ මහත්තයා. මම අරන් එන්න. මහත්තයා තේ එක. මැනිකේ මම අද රැට යනවා පැල් රකින්න. සතා සිව්පාවගෙන් වගාවට හානියක් වුණොත් මහන්සිය ඔක්කොම අපතේ. මට රැට බත් මුලක් ලෑස්ති කරලා දෙන්නකෝ. මහත්තයා ඔහොම මහන්සි වෙන එක ඇඟට එච්චර හොඳ නෑ නේද? කමක් නෑ මැනිකේ. අස්වැන්න නෙලා ගත්තට පස්සේ පාඩුවේ ඉන්න බැරිය. මැනිකේ ඔව් මහත්තයා. මම පැලට ගොයින් එන්නම්කෝ. මේ වෙලාවට සත්තු එලි බහින වෙලාව. පරිස්සමෙන් ගිහින් එන්නකෝ. මහත්තයා මේ බත් මුල. දෙන්න මැනිකේ. ලස්සන හිමවතේ මාවී පැසෙන්නේ දුක් දෙන අලී ඇතුන් පන්නා. සිරිපාල මහත්තයා මේ පාරණ වගාව පුරන් වෙලා ගිහිල්ලා නේද? මුළු ගමේම වගාබිම් පුරන් වෙලා ගිහින්. හැබැයි ඒත් හැම පාරම වගේ මේ පාරත් වාසුගේ වගාව නම් කිය පාරටත් වඩා මේ පාර සරුවට තියෙනවා. හැබැයිට උඹල කොහොමද මේ වාසුගේ ඉඩමේ විතරක් මේ වගේ සරුවට වැවෙන්නේ? ඒ බිමේ පස හොඳයි. ඕන පැලයක් සරුවට වැවෙනවා. නිකම් බීජයක් පැල කළත් ඒ පොළවේ වැවෙනවා. ඇත්තටම හාස්කමක් වගේ. ඒකත් එහෙමද? වාසු මේ පාර නම් ජය වෙයි වගේ. මම මේ උඹට දෙයක් කියන්න ආවේ. මං කැමතියි බම් මේ ඉඩම උඹෙන් ගන්නට. මොකද උඹ කියන්නේ මං හොඳ ගාණක් උඹට දෙන්නම් මේ ඉඩමට. අනේ සමාවෙන්න ඕන මහත්තයා මම මෙහෙම කියනවට. මම මැරුවත් මේ ඉඩම නම් මම විකුණන්නේ නෑ. මේ ඉඩම කියන්නේ මගේ පණ.
වගාව කියන එක තමයි මගේ ඇඟේ පිහිටලා තියෙන්නේ. මේ ඉඩම් නැති වුණොත් මම මොනවා කරන්නද? හරි බං ඒක තමා මම බොට හොඳ ගානක් දෙන්නම්. උඹ ඉල්ලන ගානක් දෙන්නම්. උඹට පුළුවන් ඒ සල්ලි වලින් හොඳට ජීවත් වෙන්න. අනේ මහත්තයෝ මම මේ ඉඩම විකුණන්නේ නෑ. මගේ පවුලම ජීවත් කරවන්න තියෙන්නේ මේ ඉඩම. මේ ඉඩම විකුණලා මම මොනවා කරන්නද? එහෙමද? අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. මම ගිහින් එන්නම්කෝ. මහත්තයා මොකද අද වේලාසනින්ම අවුරශ්මියත් බොහොම වැඩි. හොඳයි වේලාසනින්ම ආපු එක. අනේ මැනිකේ මගේ ඇඟට හරි නෑ වගේ. මොකක් වුණාද මන්ද එකපාරටම. හොඳ කසාය ටිකක්වත් බොන්න තිබ්බනම් හොඳයි. එහෙනම් පොඩ්ඩක් කැලවිලා ඉන්නකො මහත්තයා. මහන්සි වෙනවා කියලාත් කොච්චර මහන්සි වෙනවද? ටිකක් කැලවිලා ඉන්නකො. මම කසාය ටිකක් හදාගෙන එන්නම්. උඹලා දෙන්න ආවද? මොකද මුදවාලි මහත්තයා මොකක් හරි ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් තමයි බං. අද රැට පොඩි වැඩක් තියෙනවා. උඹලා දන්නවනේ වාසු. ඔව් මුදලාලි මහත්තයා. අපි මොකද වාසු නොදන්නේ? හරි වෙන්ටෝනි වැඩේ මං කියන්නම්. අද රැට වැඩේ මට වෙන්ටෝනි. ආයෙ දන්නවනේ මුදලාලි මහත්තයා ඕනි වැඩකට අපි ඉන්නවා. කිසි දෙයකට බය වෙන්න එපා. හරි. මුළු ඉඩමම ගිනි තියලා අලු කරලා දානවා මම. එතකොට වාසු ඔබට මම ගාවටම එන්න වෙනවා මේ ඉඩම විකුණලා දාන්න. අනේ දෙවියනේ මේ මොකක්ද මේ වෙලා තියෙන විනාශේ? මුළු හේනම ගිනිපත් වෙලා. අනේ දෙවියනේ අසන්නලා ගන්න ප්‍රමාණයක් මොකක්ද මේ විනාශේ? ඔක්කොම බලාපොරොත්තු ඉවරයි. දැන් මම මොකද කරන්නේ? දෙවියනේ මම කොහොමද මේ දිහා බලා ඉන්නේ? රැඳ දවාලක් නැති වුණු මහන්සිය ඔක්කොම වතුර ගියා වගේ. අනේ නෝනේ බලන්ටක වෙලා තියෙන වැඩේ විනාසයි ඔක්කොම විනාසයි. මුළු හේනම ගිනිබත් වෙලා ඔක්කොම අළු වෙලා ගිහිල්ලා. අපේ මහන්සි ඔක්කොම වතුරේ. කොහොමද එහෙම දෙයක් වුනේ මහත්තයා? අනේ මන්දමැණිකේ මට නම් හිතා ගන්නටත් බෑ. කොච්චර බලාපොරොත්තු තියාගෙනද හිටියේ මැණිකේ. දැන් මම මොකද කරන්නේ? අනේ මහත්තයා ඔයා කලබල වෙන්න එපා. අපි මොකක් හරි කරමුකෝ. වාසු හම්බුන එකත් හොඳයි. මේ කොහෙ යන ගමන්ද? මහත්තයා මම මේ කුලී වැඩක් බලන්න යනවා මහත්තයා. මොකද්ද මේ ලොකු කරදරයක් වුණා කියන්නේ? මුළු හේනම ගිනිබත් වුණා කියන්නේ? ඒකනේ මහත්තයා මුළු අස්වැන්නම අළු වෙලා ගියා. දැන් මම මොනවා කරන්නද? මට හිතා ගන්න බෑ. මොකද ඔබ කියන්නේ? මම අර කලින් කිව්ව අදහසට මේ ඉඩම මට දෙනවා නම් මං ඔබට හොඳ ගාණක් දෙන්නම්. නැත්තම් උඹලට තව ටික දවසකින් කන්ට නැතුව මැරෙන්න තමයි වෙන්නේ. මම කියන්නේ මේ වෙලාවේ උඹට කරන්න තියෙන හොඳම දේ තමයි ඒක. මම මේ ඉඩම් බලාගත්ත මගේම දරුවෙක් වගේ. ඒත් දැන් මට මේ වෙලාවේ කරන්න දෙයක්වත් නැහැ. මම අපේ මැණිකගෙන් අහලා දැනුම් දෙන්නම්කෝ. හැබැයි ඉක්මනට පණිවිඩයක් දෙන්න ඕනේ. නැත්තම් මගේ හිත වෙනස් වෙන්න පුළුවන්. හරිද වාසු? අනේ මහත්තයා හරිම දුකයි මෙහෙම දකිද්දී. ලස්සනට පීදිලා තිබ්බ හේන. ඇත්තටම කවුද මහත්තයා අපිට මෙහෙම කළේ? අපි කාටවත් වරදක් කරලා නෑනේ. මටත් හිතාගන්න බෑ මැණිකේ. මේ වගේ වැඩක් කරන්න කාටද හිත දුන්නේ? කවුරු කළත් දිට්ට ධම්ම වේදින කර්මය නම් පටිසන් දෙනවා මැණිකේ. මහත්තයා වැඩියව ගැන හිතන්න එපා. අපි ආයෙ උත්සාහයෙන් නැගිටිමු. මම මහත්තයාට උදව් කරන්නම්කෝ. ආයෙත් ඉතින් මේ ඉඩම අස්වද්දලා පළදාව ගන්න සෑහෙන කාලයක් යයි මැණිකේ. අනේ දෙවියන්වත් අපි දිහා බලනව නම්. අනේ දෙවියනේ අපට මොකක් හරි සහනයක් ලබා දෙන්න.
දරුවනේ මම මේ හැම දෙයක් දිහාම බලන් හිටියේ. මම මේ ඉඩම අරක්ගත් දෙවියෝ. ඒක නිසා තමයි අනිත් ඉඩම් පුරන් වෙලා ගියත් මේ ඉඩම සරුසාරෝ පළදරලා ආවේ. මම හැමදාමත් හොඳ වැඩ කරන හිත හොඳ මිනිසුත් එක්ක ඉන්නවා. මට ඔහෙලාගේ ප්‍රශ්නය තේරෙනවා. මට පුළුවනි ඔහෙලට උදව් කරන්න. මම මේ දකින ප්‍රාතිහාරයක්ද? අනේ දෙවියනේ, බොහොම ස්තුතියි ඔබට අපි ගැන අනුකම්පාව දක්වනවට. දරුව මම ඔබට දෙනවා බීජයක්. ඒ බීජය ඔබ නිවස අසල ඉඩමේ පැල කරන්න. මේ බීජය නිකම් බීජයක් නොවේ. මේ රත්තරන් දොඩම් බීජයක්. මේ බීජය පැල කර ඔබට රත්තරන් දොඩම් ලබා ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න සියලුම දුප්පත් අසරණ මිනිසුන්ට උදව් උපකාර කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වැදගත්ම දේ තමයි දොඩම් ගහේ ගෙඩි ඔක්කොම එකම දවසේ කඩන්න එපා. එහෙම වුණොත් ලොකු කරදරයකට මුහුණ දෙන්න වෙයි. ඒක හොඳින් මතක තියාගන්න. ඉතින් දෙවියන් පැවසූ ලෙස වාසු තම වත්තේ දොඩම් බීජය පැල කළා. මේක නම් ප්‍රාතිහාරයක්. අනේ දෙවියනේ, ඔබ වහන්සේට බොහොම පින්. රත්තරන් දුඩන් ගෙඩි, මේක නම් විස්මයක් මණිකේ. ඒකනේ මහත්තයා, මට නම් අදාහ ගන්නත් බෑ. අපි විතරක් නෙවෙයි, දුප්පත් අහිංසක මිනිස්සුන්ටත් අපිට දැන් මේකෙන් උදව් උපකාර කරන්න පුළුවන්. වාසු තම නිවසත් විශාලව සාදා ගමේ ඉන්න අහිංසක දුප්පත් මිනිසුන්ටද උදව් උපකාර කිරීමට අමතක කළේ නෑ. පොඩිරාල කොහෙද මේ යන්නේ? මම යනවා වාසුලය ගෙදර. වාසු බඩුමලු බෙදනවනේ. යන ඕනම කෙනෙක්ට ලොකු බඩුමල්ලක් දෙනවා. බුදුම විදිහට මිනිස්සුන්ට උදව් කරන්නේ. අසරණ අපිට ඒක ලොකු උදව්වන්නේ. ඇත්තටම කොහෙන්ද වාසුට මෙච්චර උදව් කරන්න සල්ලි? වාසුගේ හේනත් කිනිපත් වුණානේ. කොහොමද මෙහෙම මිනිස්සුන්ට බඩුමලු දෙන්නේ? ඒක නම් මන් දන්නේ නෑ මහත්තයා. අපිට ඉතින් ඕවා වැඩක් නෑනේ. උදව් උපකාර කරනවා නම් එච්චරයි. මම එහෙනම් ගොයින් එන්නම්කෝ. ඇත්තටම කොහොමද වාසු මෙහෙම දියුණුනේ? ගෙදරත් හොඳටම හදලා මොකක් හරි රහසක් තියෙනවා. මම හොයාගන්නම්කෝ. හරියට කණ්ඩත් නැතුව හිටපු මුන් කොහොමද මෙච්චර දියුණුනේ? මොනවා? රත්තරන් දුඩම්? මේක නම් මහ පුතුමයක්. ඒක තමාම මෙච්චර මේ සල්ලිකාරය වුණේ. කරන්නම් කොහොඳ වැඩක්. රැට මේ ගහ මගේ. මේ ගහ ගලවගෙන ගිහින් මගේ ඉඩමේ පැල කරන්න ඕනේ. එතකොට මම තමා මේ ගමේම පෝසතා. දැනට මම මේ ඉතුරු කිරි ටික කඩාගෙන යනවා. අධික තණ්හාව හා උඩකුගම නිසා සිරිපාල මුදලාලි අවසානයේ ගල් පිළිමයක් බවට පත් වුණා.